හරි. අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද Google ෆෝම් එකක් හදලා ඒකත් එක්ක වැඩ කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් Google Forms ගැන කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් Google Forms ගැන වීඩියෝ කිහිපයක් ඉදිරියට ඔබට අරගෙන එනවා. ඒකෙදි Google Forms වලින් මොනතරම් වැඩ ගොඩක් කරගන්න පුළුවන්ද කියලා ඔබට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝත් එක්ක. ඉතින් මුලින්ම අපි බලමුකෝ Google ෆෝම් එකකින් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එකක් තමයි ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් අපිට කරන්න පුළුවන්. එකක් තමයි අපිට පුළුවන් Google ෆෝම් එකක් පාවිච්චි කරලා මාර්ගගත ක්‍රමයට එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට විභාග පවත්වන්න පුළුවන්. කියන්නේ ඔන්ලයින් විදිහට ටෙස්ට් එකක් තියන්න පුළුවන්. විභාගයක් පවත්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඉස්කෝලේක ගුරුවරයෙක් තමන්ගේ විෂයට අදාළ යම්කිසි පාඩමක් ඉවර කරා කියලා හිතන්නකො. ඉවර කරාට පස්සේ අපිට ඕන නම් පුළුවන් ඒ පාඩමට අදාළව ප්‍රශ්න 10ක් 15ක් 20ක් 30ක් හරි ප්‍රශ්න පත්‍රයක් හදලා ළමයිට ඒ Google ෆෝම් එකේ ලින්ක් එක ලබා දීලා ඔන්ලයින් ක්‍රමයට විභාගයක් තියන්න පුළුවන්. එතන මේ විභාග ලියද්දී ළමයාට කොළ අවශ්‍ය වෙන්නේ නැහැ, පයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ළමයා ෆිසිකල් පන්ති කාමරේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විභාග තියෙන එක අපිට නිවාඩු දවසකුණත් කරන්න පුළුවන්. ඉතින් පාසලේ ළමයා නැහැ. ළමයි ටික ඉන්නේ ගෙදර. ඉතින් අපිට මේ විදිහට විභාග තියන්න පුළුවන්. ඔය එකක්. දෙවැනි විදිහ තමයි අපිට ඕන නම් පුළුවන් මේ Google ෆෝම් එකක් පාවිච්චි කරලා බොහොම ලේසියෙන් යම්කිසි තොරතුරු ටිකක් අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්කෝලේක විදුහල්පතිවරයෙක් කියලා හිතුවොත් විදුහල්පතිවරයාට ඕන වෙනවා ගුරුවරුන්ගේ තොරතුරු ටිකක් බොහොම ඉක්මනින් ලබා ගන්න. දැන් ඒකේ විශේෂත්වය දැන් හිතන්නකෝ පාසල් නිවාඩු කාලයක් කියලා. පාසල් නිවාඩු කාලෙක ගුරුවරු හැමදාම ඉස්කෝලේ එන්නේ නැහැ. ඉතින් හැබැයි ප්‍රින්සිපල්ට තොරතුරු ටික ඕන වෙනවා. ඉතින් විදුහල්පතිවරයාට දැනුම තියෙනවා මේ Google ෆෝම් එකක් හදලා කොහොමද මේ ගුරුවරුන්ගේ තොරතුරු ටික ගන්නෙ කියලා අන්න ඒ හරහා අපිට පුළුවන් ඒ අවශ්‍ය තොරතුරු ටික ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මේ Google ෆෝම් එකක් හදන්නේ කොහොමද කියලා බැලුවොත් අපි Google page එකට ගිහලා වුණාද මම දැනටමත් ඔබට පේනද මගේ ස්ක්‍රීන් එකේ Google page එක අරගෙන තිනවා. ඒකේ sign in කියලා තියෙනවා දකුණු පැත්තේ උඩ කෙළවරේ නිල් පාට බටන් එකක්. මම මෙන්න මේ sign in කියන එකට ගිහිල්ලා ක්ලික් කරනවා. ක්ලික් කළාට පස්සේ අපිට පුළුවන් අපේට අදාළ Gmail account එකේ නම දෙන්න. දැන් මෙතන මම account තුනක් පෙන්නනවා. ඉතින් ඔබට පුළුවන් මෙතන ඕන නම් type කරන්න. ඉතින් මම මෙන්න මේ account එක තෝරගන්නවා. තෝරගෙන ඉවර වෙලා ඊට පස්සේ අහනවා Google එක මොකද්ද account එකේ password එක කියලා Gmail ගිණුමේ. මම දැන් මෙතන මගේ ගිණුමේ password එක දෙනවා. right. ඔන්න මම password එක දීලා next කළා. දැන් බලන්න දැන් පුංචි වෙලාවකින් අපි අපේ Gmail ගිණුමට sign in වෙලා ඉන්නේ log වෙලා ඉන්නේ. දැන් අපිට Google form එකක වැඩ ආරම්භ කරන්න පුළුවන්. ඒකටත් අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මෙතන බලන්න මේ දැන් මම මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ මගේ ප්‍රොෆයිල් ගිණුමට අදාළ ප්‍රොෆයිල් ෆොටෝ එක පික්චර් එක පෙන්නනවා. එහෙම නැත්නම් ඔබ ෆොටෝ එකක් ඇඩ් කරලා නැත්නම් මෙතන සමහරට ඔබේ ගිණුමට අදාළ අකුරක් තමයි පෙන්වන්නේ. දැන් මම ජයන්ත කරලා දීපු J අකුර පෙන්නනවා බොහෝ දුරට. හරි. රයිට්. මේකට වම් පැත්තේ බලන්න තියෙනවා තිත් 9ක අයිකන් එකක් .9ක් තියෙනවා. මේ Google Apps කියලා. අන්න ඒකට ගිහිල්ලා ක්ලික් කරාම පහළට මේක ස්ක්‍රෝල් කරන්න පුළුවන් යට තියෙනවා මෙන්න මේ ෆෝම්ස් කියන අයිකන් එක දම් පාටින්. මේ බලන්න ෆෝම්ස් කියලා අයිකන් එකක් තියෙනවා දම් පාටින්. එතනින් අපිට ගිහිල්ලා ක්ලික් කරලා ෆෝම්ස් එකක වැඩ ආරම්භ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ගිණුමට ලොග් වුණාට පස්සේ මේ 39ට ගල මේ Google Apps ටික පෙන්නනවා. මෙන්න මෙතන තියෙන මේ drive කියලා අයිකන් එකක්. මේ තියෙන්නේ drive කියලා අයිකන් එකක්. මේ drive කියන අයිකන් එකට ගිහිල්ලා ක්ලික් කරාම අපේ ගිණුමට අදාළ drive එක තමයි open වෙන්නේ. ඔන්න දැන් බලන්න පොඩි තප්පර කිහිපයකින් මගේ අර මම දුන්න account එකට අදාළ Google drive එක open වෙනවා. හරි. ඔන්න දැන් Google drive එක open වුණා. දැන් මෙතනෙමුත් පුළුවන් අපිට Google Forms හදන්න වැඩ පටන් ගන්න පුළුවන්. මෙතනත් බලන්න මේ වම් පැත්තේ කෙළවරේ තියෙනවා plus mark එකක් new කියලා බටන් එකක් තියෙන එකක්. මෙන්න මේක ගිහින් ක්ලික් කරාට පස්සේ හරි මේ new කියන බටන් එක ගිහින් ක්ලික් කරාම අපිට පුළුවන්
මේ බලන්න මෙතනක් තියෙනවා Google Forms කියලා. right. මම දැන් මෙන්න මෙතනින් අපි ගන්න අර කලින් කියලා දීපු විදිහින් යන්න පුළුවන්. මම මේ Google Forms කියන එක මෙතනින් ගන්නවා. පොඩක් ඉන්නර data එකට පොඩි slow එකක් තියෙනවා. හරි. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා අර ෆෝම් එකක් හදන මූලික පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන අහනවා untitled form කියලා. ඉතින් අපිට දැන් පුළුවන් මෙතන ඕන නම් කැමති නමක් දෙන්න පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මම ප්‍රශ්න පත්‍රයක් තමයි හදන්නේ කියලා. දැන් මම එහෙනම් මෙතන ලියන්න පුළුවන් මට ඕන්න මෙතන සිංහල ලියන්න පුළුවන්. අපි ඉස්සරහට කියලා මේක voice typing කරන්න ඕන පුළුවන්. මම මෙතන සිංහල ලියනවා. දැන් අපි හිතමු මෙතන මම ලියනවා සාමාන්‍ය දැනීම කියලා. ඔන්න දැන් මම ලියනවා සාමාන්‍ය දැනීම කියලා දැම්මා. මම දානවා 10 ශ්‍රේණිය කියලා. ඔන්න මම දැන් untitled form කියන වචනේ මම වෙනස් කරා මට ඕන විදිහට. සාමාන්‍ය දැනීම 10 ශ්‍රේණිය කියලා. එහෙම දැන් ඉතින් ඔබට බලුවන් ගණිතය හරි විද්‍යාව හරි කැමති නමක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ බලන වම් අත පැත්තේ untitled form කියලා තියෙන මේ ආපහු වචනයක් මේ icon එකත් එක්ක එතෙන්ට ගිහින් ක්ලික් කරාම අපි අර ටයිප් කරපු සාමාන්‍ය දැනීම කියන නමම මෙතෙන්ට එනවා. ඉතින් ඔබට පුළුවන් නම් කැමති නම් ඒක ඒ නම ඒ විදිහටම තියාගෙන ඉන්න පුළුවන්. හරි රයිට් මම ඒක වෙනස් කරන්නේ නැහැ දැනට. ඒක එහෙමම තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ form description කියලා එකක්. මේ තියෙන්නේ. එතකොට මේ form description කියන තැන අපිට පුළුවන් මේ ෆෝම් එකට අදාළව මොනවා හරි විස්තර ටිකක් ටයිප් කරන්න පුළුවන්. උපදේශ ටිකක් ටයිප් කරන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් ප්‍රශ්න පත්‍රයක් දෙනවා කියලා. එහෙනම් අපි මෙතන ටයිප් කරනවා මම මෙහෙම මම ලියනවා සියලුම මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා ලියුවා. ඊට පස්සේ මම එන්ටර් කරලා මම ලියනවා කාලය පැය 1යි කියලා. ඔන්න ඔය විදිහට මට උපදේශ ටිකක් ලියන්න පුළුවන්. දැන් හිතන්න අර විදුහල්පතිවල තොරතුරු ටිකක් වගේ ගණන මම කියනවා නේද? විද්‍යාලයේ මෙන්න මේ වසරේ ඉඳලා හිටපු සියලුම දෙනා මේක ඒ වගේ විස්තරයක් ලියන්න පුළුවන්. රයිට්. ඔන්න දැන් අපි ඒක හැදුවා. දැන් ඊළඟට මම මෙතන මේ ප්‍රශ්න පත්‍රයක් නම් හදන්නේ. මට මේ මූලික දේවල් ටිකක් කරගන්න තියෙනවා මුලින්ම. ඒක පස්සේ කරන්න පුළුවන්, මුලින් කරන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කරලා යන්නම්කෝ. කරන විදිහ කියලා දෙනකොට ඒ තමයි මෙන්න මේ settings කියන ටැබ් එකට ගිහිල්ලා ක්ලික් කරන්න. දැන් අපි පේපර් එකක් හදනවා නම් මුලින්ම මේ settings එක හදාගත්තාට පස්සේ ලේසි. පස්සේ මේක හදන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපි ප්‍රශ්න ටික ටයිප් කරලා හදලා මේක වැඩේ කරන්න පුළුවන්. මම දැන් මෙන්න මේ settings කියන එකට ගිහිල්ලා ක්ලික් කරනවා. settings කියන එකට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ මෙතන බලන්න එනවා make this a quiz කියලා. මේ තියෙන්නේ make this a quiz කියලා. එතන switch එකක් ඉස්සරහින් තියෙනවා. මෙන්න මේ switch එක on කරනවා අපි. on කළාට පස්සේ මේ අපි හදන එක ප්‍රශ්න පත්‍රයක් බවට පත් වෙනවා. එහෙම නැති වුණ මේ අපි තොරතුරු ටිකක් ගන්න නම් quiz එකක් නෙවෙයි. එහෙනම් මේක අපිට off කරලා තියන්න පුළුවන්. හරිද දැන්? හරි එනවනම් මම switch මේක on කළා. ඊට පස්සේ අපි මෙන්න මෙතනම අපි තව මේ settings ටික දැන් අපි කරගෙන මේ මුලින් හරි පස්සේ මේව හදන්නත් පුළුවන්. මෙන්න මෙතන තව තියෙන settings බලන්න තුනක් මෙතන switch තුනක්. මේ missed question කියලා switch එකක් on වෙලා තියෙනවා. correct answer කියලා switch එකක් on වෙලා තියෙනවා. point value කියලා switch එකක් on වෙලා තියෙනවා. මේ switches තුන අපිට ඕන නම් off කරන්න පුළුවන්. ඉතින් බලමුකෝ off කරන්න කලින් මේකේ වෙන්නේ මොකක්ද කියලා. මේ missed question කියන එක on කළා හරි off කළා හරි ඔතේ තනක on කළා තියෙනවා කියලා. එහෙනම් වෙන්නේ අපේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25ක් තියෙනවා. ළමයා උත්තර ලියාගෙන ටයිප් කරගෙන යනකොට මෙයාට 17 වෙනි ප්‍රශ්නය මඟ ඇරිලා තමයි ගිහින් තියෙන ඉස්සරහට. හැබැයි පේපර් එක සබ්මිට් කරද්දි පෙන්නනවා මෙයාට මෙන්න මේ ප්‍රශ්නෙට ඔයා උත්තර දීලා නැහැ කියලා. ඉතින් මේක ඕෆ් කරලා තිබුත් ඒක පෙන්නන්නේ නැහැ. ඉතින් ඔබට කැමති විදිහට මේ වැඩේ කරගන්න පුළුවන්. මම දැන් මේ ස්විච් එක ඔන් කළා. ඊළඟට තමයි මේ correct answer කියන එක ඔන් කරලා තිබුණොත් මේක ඕෆ් කරන්න පුළුවන්. ඔන් කරලා තිබුණොත් වෙන දේ තමයි
අපි මේ Google Forms හරහා ප්‍රශ්න පත්‍රයක් හදලා අපිට පුළුවන් ගුරුවරයාට ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර මොකක්ද කියලා පෙන්වන්න පුළුවන් Google Form එකේ. එතකොට ළමයා උත්තර ලියද්දී දැන් හිතන්නකෝ පස්වෙනි ප්‍රශ්නෙට ළමයා උත්තර දීලා තියෙන උත්තරේ වැරදි කියලා. එතකොට එයාට පෙන්නන ඔයා දීපු උත්තරේ වැරදි කියලා රතු පාටින් පෙන්නනවා. හැබැයි මෙන්න මේ correct answer කියන switch එක මම on කරලා තිබුණොත් අර ගුරුවරයා ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර මාක් කරලා දීලා තියෙනවනේ. අන්න ඒක යාට දකින්න පුළුවන්. ඔයාගේ මෙන්න මේ උත්තරේ වැරදි. හැබැයි මේක නිවැරදි පිළිතුර වෙන්න ඕන. මෙන්න මේකයි කියලා පෙන්නනවා. ඊළඟට තව ස්විච් එකක් මෙතන ඔන් වෙලා තියෙනවා. මේ point value කියලා. මේ point value කියන එක ඔන් කරලා තිබුණොත් තමයි ළමයට පුළුවන් එයා ගත්තු ලකුණු ගාන යාට දකින්න හැකියාව තියෙන්නේ. මේක ඕෆ් කරලා තිබුණොත් එයාගේ ලකුණු එයාට දකින්න බෑ. හැබැයි අපිට දකින්න පුළුවන්. හරි. ඒ නිසා ඔන්න ඒ settings එකත් අපි මතකයි. ඊළඟට මෙන්න මෙතන තව තියෙනවා මේ බලන්න responses කියලා තැනක් තියෙනවා. මේ responses කියන තැනට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ අපිට එතන switches කීපයක් එනවා. ඕන නම් පුළුවන් මේ allow responses editing. ඒ කියන්නේ අපි පේපර් එකට උත්තර දෙලා සබ්මිට් කළාට පස්සෙත් ආපහු වෙනස් කරන්න පුළුවන් විදිහට හදනවා නම් මෙන්න මේ ස්විච් එක ඔන් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි පේපර් එක නම් මේක ඔෆ් කරලා තියෙන එක වඩා හොඳයි නේද? right. මෙන්න මේ ස්විච් එක හරි වැදගත්. මේ limit to one response කියලා ස්විච් එකක් ඕෆ් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ විභාග ප්‍රශ්න පත්‍රයක් එහෙම දෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ස්විච් එක ඔන් කරන්න. හේතුව තමයි මේක ඔන් කරලා තිබුණොත් එක ළමයෙකුට පුළුවන් එක ඩිවයිස් එකක් පාවිච්චි කරලා එක සැරේයි මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න පුළුවන්කම තිබෙන්නේ. මේක වැරදිලා හරි ඕෆ් කරලා තිබුණොත් අපි ළමයාට පුළුවන් එක සැරයක් උත්තර ලියන ලකුණු අඩු වෙනම් ආයෙ සැරයක් ලියන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ස්විච් එක ඔන් කළොත් එහෙම කරන්න බෑ. එක ළමයෙකුට එක ඩිවයිස් එකක් පාවිච්චි කරලා එක සැරේයි පිළිතුරු ලියන්න පුළුවන්. උත්තර ලියලා සබ්මිට් කරාට පස්සේ ආපහු ළමයට ලියන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔන්න එහෙනම් ඒකත් මතක තියාගන්න. ඊළඟට තමයි මෙන්න මෙතන තියෙන මේ presentation කියලා තැන. මෙන්න මෙතන ගිහිල්ලා ක්ලික් කරාම මෙතන පෙන්නනවා මේ settings කිහිපයක් තියෙනවා. මෙතන switches මේ බලන්න එකක් තමයි show progress bar කියන switch එක. show progress bar කියන switch එක. ඉතින් මේක on කරන්න. මේක on කරාට පස්සේ තියෙන වෙන දේ තමයි අපි Google Form එකේ section එහෙම නැත්නම් pages කිහිපයකට නම් ප්‍රශ්න පත්‍රය හදන්නේ. ළමයා ඒක view කරලා බලද්දි ළමයා උත්තර ලියද්දි එක page එකක උත්තර ටික ලියපු ගමන් යටින් පෙන්නනවා bar එකක්. පොඩ්ඩක් fill වෙලා වගේ තියෙනවා. හරි ඊළඟ page එකට ගියාට පස්සේ තව ටිකක් fill වෙනවා. පිටු ටික ඔක්කොම සම්පූර්ණ තමයි අර bar එක 100%ක් පිරෙන්නේ. මෙන්න මේ switch එක ඊළඟට බලන්න මේ තියෙන shuffle question order කියලා switch එකක්. මේ තියෙන්නේ shuffle question order කියලා. මේක ඉතින් ඔබට කැමති නම් කරන්න පුළුවන්. කැමති නම් off කරලා තියන්න පුළුවන්. මේක on කළොත් වෙන දේ තමයි අර ළමයි පේපර් එකක් වගේ ලියනවා නම් ළමයි හිතන්නකො කිහිප දෙනෙක් එකට එකතු වෙලා උත්තර ලියනවා කියලා ප්‍රශ්න පත්‍රයට. එතකොට වෙන දේ තමයි අර කොපි ගහන්න බෑ. දැන් හිතන්නකෝ A කියන ළමයාට පළවෙනි ප්‍රශ්නේ ඉස්සල්ලාම පේනකොට ළඟම ඉඳගෙන ඉන්න B කියන ළමයාට 25 වෙනි ප්‍රශ්නේ තමයි පේන්නේ. ඒකෝට අර උත්තර මේ කොපි කරලා ලියන්න බෑ. ඒ කියන්නේ මේ shuffle question order කියන එක දැම්මොත් වෙන දේ තමයි ළමයාට එන ප්‍රශ්න පිළිවෙල මාරු වෙලා ඉන්නේ. හැබැයි පැය ඇතුළත ප්‍රශ්න 25ම එයාට ලැබෙන හැම කෙනාටම. හැබැයි ප්‍රශ්න පිළිවෙල වෙනස් වෙලා තමයි ලැබෙන්නේ. ඔන්න ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ මේ බලන්න view නේද? result summary මේවා නම් on කරන්න අවශ්‍ය නැහැ. ළමයාගේ පැත්තෙන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කොහොමද බලන්න පුළුවන්. ඔන්න ඔය කියන settings ටික මූලික වශයෙන්ම හදාගත්තා නම් අපිට වැඩ කරන්න ලේසියි. දැන් ඔන්න මම settings ටික මේක අපි paper එක හදලා පස්සේ මේ settings ටික හදන්නත් පුළුවන්. හරිද? හැබැයි මම කියලා දුන්නේ මේ settings ටික මුලින්ම හදලා යන්න කියලා. මේ make this quiz කියන එක on කළොත් තමයි අර මම කිව්වා වගේ ප්‍රශ්නයක් හදලා ඉවර වෙලා ඒ ප්‍රශ්නෙට හරි පිළිතුරු එහෙම දෙන්න පුළුවන් ඒ settings එක on වෙන්නේ. right. අපි දැන් යම් ප්‍රශ්න පත්‍රය හදන තැනට. right. මම දැන් එහෙනම් අප මේ question කියන tab එකට යනවා. හරිද? දැන් question කියන tab එකට ගියාට පස්සේ මම මෙතන මේ බලන්න මෙතන තියෙනවා untitled question කියලා තමයි. දැන් අපිට පුළුවන් මෙතන ප්‍රශ්නයක් type කරන්න පුළුවන්. දැන් අපි හැබැයි paper එකක දැන් online තියෙන paper එකක මුලින්ම අපි ප්‍රශ්න දෙන්නේ නැහැනේ. ළමයාගේ නම අපි ගන්නවා. එහෙනම් මම මෙතන type කරනවා නම කියලා.
ඔන්න මම දැන් නම කියලා ටයිප් කරා. මම මේක බෝල්ඩ් කරා. බලන්න දැන් පොඩ්ඩක් මේක බෝල්ඩ් කරන්න එහෙමත් පුළුවන්. හරිද? ටයිප් කරා. ඊට පස්සේ මෙන්න මේ ඉස්සරහින් තියෙනවා පිළිතුර ලබා ගන්න විදිය. මේ ෂෝට් ආන්සර් කියලා තමයි මෙතන ඔන් වෙලා තියෙන්නේ. අපිට මෙතන ගිහිල්ලා ක්ලික් කරොත් මෙහෙම ගොඩක් ඒවා එනවා. මම ෂෝට් ආන්සර්ම තියන්නම්. ඒ කියන්නේ ළමයා උත්තරේ දෙන්නේ කෙටි පිළිතුරක් හැටියට දෙන්නේ. ඒ වගේ බලන්න මේ පහළ තියෙනවා required කියලා ස්විච් එකක් ඔන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ required කියලා ස්විච් එකක් ඕෆ් වෙලා තියෙන්නේ. මේක ඔන් කරන්න පුළුවන්. ඉතින් මේ නම කියන මේක ඔන් කළොත් මේක අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. මේ required කියන ස්විච් එක ඔන් කළොත් මේ ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ? අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ උත්තර පත්‍රයට කවුරු හරි පිළිතුරු ලියනවා නම් නම නොදී යන්න බෑ ඉතින් ඉස්සරහට. නම දෙන්නම ඕන. ඕන දැන් අපි නම කියන එක ගත්තා. right. දැන් බලන්න දැන් මම දෙවෙනි ප්‍රශ්නෙට යන්න. දැන් නම ගත්තා. ඊට පන්තිය ගන්න ඕන ළමයා. එහෙනම් මේ බලන්න මේ දකුණු පැත්තේ තියෙනවා ටූල් බොක්ස් එකක් පොඩි. එතන තියෙනවා ප්ලස් මාක් එකක්. මම මෙන්න මේ ප්ලස් මාක් එකට ගිහිල්ලා ක්ලික් කළාට පස්සේ දැන් මොන අපිට දෙවෙනි ප්‍රශ්නේ ටයිප් කරන්න පුළුවන්. දැන් මම මෙතන ගන්නවා පන්තිය කියලා. right. ඔන්න මම දැන් පන්තිය කියලා ටයිප් කරලා ඒකත් මම බෝල්ඩ් කරා. දැන් හිතන්නකෝ මෙහෙම කියලා. දැන් අපි මම තමයි ICT 10 ABC කියන පන්ති 3ටම උගන්වන්නේ. එතකොට මට පන්ති 3ට වෙන වෙනම ප්‍රශ්න පත්‍ර හදන්න ඕන නෑ. එකම පේපර් එක හදලා ළමයාට පන්තිය ටයිප් කරන අවස්ථාව දෙනවා. 10Aද Bද Cද කියලා. එතනදිත් අපිට බලන්න දැන් මම පන්තිය කියලා ටයිප් කරා. මෙන්න මෙතන දැන් බලන්න ඉස්සරහින් තියෙන පිළිතුරු ලබා ගන්න විදිය ෂෝට් ආන්සර්ද කියලා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ක්ලික් කරොත් මම මෙතනින් drop down කියන එක තෝරගන්නවා. ෂෝට් දැන් නමට දුන්නා ෂෝට් ආන්සර් විදියට මම මෙතන දෙනවා drop down කියලා. drop down කියන එක දුන්නාට පස්සේ අපිට මේ බලන්න මෙතන දෙනවා option 1 කියලා. මම මෙතන ලියනවා දැන් 10A කියලා එකක් ටයිප් කරගත්ත පන්තියක්. දැන් add option කියන එකට දෙවෙනියට ගියාට පස්සේ මම දෙනවා මෙතන දැන් 10B කියලා එකක් දෙනවා. දැන් මම කරන්නේ මම පන්ති 3කට උගන්වනවා කියලා. එහෙනම් මේ තුන්වෙනි එකටත් add option කියලා ගිහිල්ලා මම දැන් දෙනවා 10C කියලා. right. ඔන්න මම පන්ති 3 ටයිප් කරලා දුන්නා. ඒතර ළමයාට මේක උත්තර ලියන වෙලාවේදී එයාට කොයි වෙලාවකවත් මෙහෙම නෙවෙයි පෙන්වන්නේ. එයාට පොඩි ත්‍රික් මම පෙන්වන පස්සේ එයාට පන්තිය තෝරගන්න දෙන්නේ. දැන් අපි නම නම් ටයිප් කරන්න කියලා කිව්වනේ මෙතන. හැබැයි පන්තිය එයාට ටයිප් කරන්න දෙන්නේ නැහැ. එයාට අදාළ පන්තිය තෝරගන්න තමයි දෙන්නේ. දැන් මම මෙතෙන්ටත් ගිහිල්ලා මේ required කියන ස්විච් එක ඔන් කරනවා. එහෙනම් මේ ප්‍රශ්න දෙක දැන් අනිවාර්ය ප්‍රශ්න දෙකක්. මොන ප්‍රශ්න දෙකද? නම කියන එක පිළිතුරු දෙන්න ඕන, පන්තිය තෝරන්නම ඕන. right. දැන් මේ ෆෝම් එක හදද්දී අපිට පුළුවන් හැම වෙලාවෙම මේ ෆෝම් එක වෙන කෙනෙකුට දුන්නට පස්සේ පේන විදිහත් බලන්න පුළුවන්. මේ බලන්න උඩ ඕගොල්ලන්ට පේනවා ඇති. මේ ෆෝම් එකේ මේ settings වලට එහෙම උඩින් පොඩි පොඩි icon ටිකක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මෙතන තියෙන මේ ඇහැක ලකුණක් preview කියලා icon එකක්. මම මේ preview කියන එකට ගිහිල්ලා ක්ලික් කරනවා. preview කියන එකට ගිහිල්ලා ක්ලික් කළාට පස්සේ මේ බලන්න මේ තියෙන දැන් අපි ප්‍රශ්න පත්‍රය හදන එක මේ preview කියන එකට ගිහිල්ලා ක්ලික් කරලා මේ තියෙන්නේ කවුරු හරි පේපර් එක දුන්නට පස්සේ යාට පේන විදිය. මේ බලන්න දැන් ඕන දැන් නම කියන තැනට ගිහිල්ලා ක්ලික් කරොත් දැන් මට මගේ නම මෙතන ලියන්න දෙනවා දැන් උනේ. දැන් නම ලියන්න පුළුවන්. දැන් බලන්නොත් දෙවෙනි ප්‍රශ්නේ මේ අර මම දුන්නේ පන්තිය කියලා. දැන් මෙන්න මෙතන තියෙනවා choose කියලා. මෙතෙන්ට ගිහින් ක්ලික් කරාම අර ටයිප් කරනවා වෙනකොට යාට උත්තර තුන පෙන්නනවා මොනවද කියලා තෝරගන්න තියෙන්නේ. ඔන්න right. මම දැන් 10A නම් 10A තෝරගත්තා right. මම අර මුලින්ම කිව්වා අර show progress bar කියලා switch එකක් මේ තියෙන්නේ show progress bar. මේ බලන්න කොළ පාට දිග පටියක් පේනවා. ඒක තමයි progress bar එක. දැන් මම මේක තාම අපි එක page එකනේ හදලා තියෙන්නේ. ඒ නිසා මෙහෙම පෙන්නන්නේ. right. හරි. මම දැන් ඔන්න preview එක කියලා දුන්නා. දැන් අපි ආපහු යනවා ප්‍රශ්න පත්‍රයට. right. ඔන්න දැන් මම ප්‍රශ්න පත්‍රයට ආවා. දැන් මම මෙතන මේ paper එක තව section එකක් කඩනවා. ඕන දැන් මූලික තොරතුරු ටික මුල පළවෙනි section එකෙන් නමයි පන්තියයි ටික ගත්තා. දැන් මම section එකක් කඩනවා. right. මම මෙන්න මෙතෙන්ට ගිහිල්ලා add section කියන එකට ගිහිල්ලා ඕන දැන් section එකක් කැඩුවා. right. දැන් හිතන්නකෝ දැන් අපි ප්‍රශ්න පත්‍රයක් හදන ප්‍රශ්න 30ක් විතර ඒකේ පළවෙනි ප්‍රශ්න 10 බහු වර්ණ ප්‍රශ්න. එහෙනම් මම මේ section එකේ නම දෙනවා මෙහෙම මේ විදිහට මට ලියන්න පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මම මෙහෙම ලියනවා කියලා මේ. මම ලියනවා sorry. මේ
ප්‍රශ්න අංක 1 සිට 10 මේ දක්වා මම ලියන එක උත්තරත් මේ දී ඇති පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න කියලා මම ලියනවා. රයිට්. ඔන්න දැන් එහෙම ලියුවා. දැන් ඔන්න දැන් මේ සෙක්ෂන් එකේ මාතෘකාව මේ තියෙන්නේ. දැන් මම ඔන්න දැන් ප්‍රශ්න 10 හදන්න යන්නේ. අපි 10ම හදන්නේ මම ප්‍රශ්න දෙකක් විතර අපි හදමු. රයිට්. මම ගියා add question කියන එකට ගිහිල්ලා ක්ලික් කරා. ඔන්න දැන් ප්‍රශ්නයක් හදන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් උදාහරණයක් දෙන්න මම මෙහෙම ප්‍රශ්නයක් දෙනවා කියලා මම ලියනවා මේ ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක්ද කියලා මම දැන් ප්‍රශ්නයක් දහනවා. හරිද? ප්‍රශ්නයක් දැම්මා. දැන් මේකට පිළිතුරු ගන්න දැන් බහුවර මම කරන දී ඇති පිළිතුරු එහෙනම් අපි උත්තර 4 දෙන්න ඕනේ. එහෙනම් අපි මෙතනින් තෝරගන්න ඕනේ මොකද්ද? ෂෝට් ආන්සර්ත් නෙවෙයි, ඩ්‍රොප් ඩවුන් උත් නෙවෙයි. මෙන්න මේ මල්ටිපල් චොයිස් කියන එක තෝරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් තේරෙන්නේ. හරි මල්ටිපල් චොයිස් කියන එක තේරුවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන උත්තර 4 ටයිප් කරන්න පුළුවන්. දැන් අපි ප්‍රශ්න පත්‍රය හදනවා. දැන් උත්තර 4කුත් දෙනවා අපි. දැන් එහෙනම් මම ටයිප් කරනවා මෙතන දැන් මම එකක් ලියන්නම්කො මේ සමනල කන්ද කියලා එකක් ලියුවා. add option ගිහලා දැන් මම ලියනවා හරි උත්තරේ මේ පිදුරු තලාගල කන්ද කියලා එකක් ලියුවා. මම ඊළඟට ගිහලා මම ලියනවා මේ විදිහට නමුණු කුල කන්ද කියලා තව කන්දක් ලියනවා. හතරවෙනි එක ලියනවා අපි හිතමු දැන් මෙහෙම කියලා. බහිරව කන්ද කියලා තව කන්දක්. ඔන්න දැන් උත්තර 4 දුන්නා. දැන් අර ඔයගලන්ට මම මතකයිද කිව්වා මේ ගුරුවරයාට පුළුවන් මේ උත්තර 4න් නිවැරදි පිළිතුර ලකුණු කරලා පෙන්වන්න පුළුවන් කියලා Google form එකට. අන්න ඒක කරන්නේ මේ බලන්න මේ ආන්සර් කී කියලා යටින් තියෙන නිල් පාට පොඩි වචනයක්. හරි. මේක ඇඩ් වෙන්නේ අර මම කියලා දුන්න මේ settings වල මෙන්න මේ make this a quiz කියන එක on කළොත් විතරයි අර ආන්සර් කී කියන එක එන්නේ. හරි. ඒකයි මම කිව්වේ මුලින්ම මේක කරලා යමු කියලා. හරි. right. ඔන්න දැන් මම ගියා මෙතන මේ ආන්සර් කී කියන එකට ගිහිල්ලා ක්ලික් කරොත් ක්ලික් කළාට පස්සේ අපිට පුළුවන් හරි උත්තරේ මෙතන මාක් කරන්න. දැන් මම මෙතන හරි උත්තරේ පිදුරු තලාගලනේ. මම එහෙනම් ඔන්න පිදුරු තලාගල කියන එක තේරුවා. ඒතකොට බලන්න දැන් ඉස්සරහින් ඒ උත්තරේට හරි ලකුණක් වැටෙනවා මේ. right. දැන් ඒ වගේම තමයි ළමයා මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් අපිට පුළුවන් දෙන ලකුණු ගානක් තීරණය කරන්න. මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දුන්නොත් ළමයට ලකුණු දෙකක් දෙනවා මම කියලා. මෙන්න මේ මෙතන බලන්න points කියලා තැනක් තියෙනවා. මෙන්න මේ හරියේ. මෙතන බිඳුව තියෙන දැන් ලකුණු නෑ දැනට. මම මෙතනින් ලකුණු දෙකක් කරනවා පොයින්ට් ගන්න. දෙකක් දීලා දැන් ඩන් කරනවා. ඔන්න මම දැන් ඩන් කළා. හරිද? right. දැන් ඔබට මතක ඇති. ඔන්න දැන් අපි ප්‍රශ්නයක් හැදුවා. උත්තර 4 ටයිප් කළා. ආන්සර් කියන එක කියලා හරි උත්තරේ දුන්නා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ලකුණු කීයක් දෙනවද කියලා තීරණය කරා. දැන් ඔබට මතක ඇති මම මෙන්න මෙතන පෙන්නවා required කියලා ස්විච් එකක් තියෙනවා කියලා. මේක ඔන් කළොත් අපි මේ ප්‍රශ්නයත් මේ අපි දැන් මේ ශ්‍රී ලංකා උසම කන්ද කියන ප්‍රශ්නයත් මොකක් වෙනවද? අනිවාර්ය ප්‍රශ්නයක් බවට වෙනස් වෙනවා. එතකොට මේකට අනිවාර්ය උත්තර දෙන්නම ඕන. ඉතින් මේක ඔබට කැමති නම් මේක ඕෆ් කරන්න පුළුවන්. කැමති නම් ඔන් කරන්න පුළුවන්. right. මම දැන් ඔන් කරලා තියෙනවා. තවත් දෙයක් මෙතනම ඔබට ඉගෙන ගන්න අවස්ථාව දැන් මම හදලා දෙනවා. ඒ තමයි මෙන්න මේ required කියන ස්විච් එකට ඉස්සරහින් තියෙන තිත් තුනක්. මේ බලන්න පොඩි තිත් තුනක් තියෙනවා. මෙන්න මේ තිත් තුනට ගිහිල්ලා ක්ලික් කරාම එතන තියෙනවා shuffle option order කියලා තැනක්. ඉතින් shuffle option order. මෙන්න මේක තේරුවොත් වෙන දේ තමයි එකම ප්‍රශ්නේ හිතන්නකො ළමයි දෙන්නකොට එකම වෙලාවෙ ඩිස්ප්ලේ වෙනවා කියලා. පස්වෙනි ප්‍රශ්නේම තමයි ඩිස්ප්ලේ. හැබැයි මේ උත්තර 4 මොකද කරන්නේ? එයා shuffle කරලා පෙන්නන්නේ. දැන් මට ඒ කියන ළමයාට සමනල කන්ද කියන උත්තරේ පළවෙනියටම පෙන්නනකොට දෙවෙනියාගේ තියෙන බහිරව කන්ද. ඒතකොට අර මම කියන කොපි ගහන්න තියෙන අවස්ථාව මේකෙන් මඟ හරිනවා. නේද? right. එහෙනම් ඒකත් දැන් ඉගෙන ගන්න. right. දැන් ඔන්න දැන් අපි එක ප්‍රශ්නයක් හැදුවා. දැන් එක ප්‍රශ්නයක වැඩ ටික ඉවරයි. දැන් මෙතන තව දෙයක් තමයි අපිට ඕන නම් මේ ප්‍රශ්නේ වැරදි නම් මේක ඩිලීට් කරන්න. ඒ වගේ ඔප්ෂන් උත් තියෙනවා. දැන් මම මේ බලන්නේ අපි තව ප්‍රශ්නයක් හදමුකෝ. මෙන්න මේ add question කියන එකට ගිහිල්ලා ක්ලික් කළාම තව ප්‍රශ්නයක් අපිට දෙනවා. හදන්න අවස්ථාව දෙනවා. දැන් මම මෙතන මේ දෙවෙනි ප්‍රශ්නය දැන් අපි හදන්න හදන්නේ. දැන් මම ඒකට ප්‍රශ්නයක් ටයිප් කරනවා අපි මෙහෙම කියලා මේ ශ්‍රී
ලංකාවේ තිගම ගඟ කුමක්ද කියලා මම ප්‍රශ්නයක් ටයිප් කළා. දැන් ඒකත් අපි එහෙනම් උත්තරේ ගන්න කොහොමද? මල්ටිපල් චොයිස් එකක් විදිහට. දැන් මම මෙතන ඔප්ෂන් 1 කියන එකට ගිහලා දැන් උත්තර 4 දැන් ටයිප් කරන්න ඕන අපි. එකක් තමයි අපි හිතමු කැලණි. මම ඊළඟ උත්තරේ කළු කියලා දැම්මා. හරි උත්තරේ මහවැලි කියලා තුන්වෙනියට දැම්මා. හතරවෙනියට වලවේ කියලා උනේ දැන් ගංගාවල් හතරක නම් හතරක් දැම්මා මෙතන. ඉතින් කැමති නම් අපිට දෙන්න පුළුවන්. දැන් එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මෙන්න මෙතන තියෙන මේ ආන්සර් කී කියලා තැන ආන්සර් කී කියන එකට ගියා. දැන් හරි උත්තරේ මෙතනින් මහවැලි කියන එක තේරුවා. ලකුණු ගාන තීරණය කළා. මේ ඔන්න දැන් ලකුණු දෙකක් දෙනවා මම දැන්. දැන් මම මේක ඩන් කරනවා. හරි. දැන් මේක අනිවාර්ය ප්‍රශ්නයක් කරනවා නම් මෙන්න මේ required කියන ස්විච් එක ඔන් කරනවා. මේක උත්තර ටික සෆල් කරන්න ඕන නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ සෆල් ඔප්ෂන් ඕඩර් කියන එක දෙනවා. ඔන්න දැන් අපි ප්‍රශ්න දෙකක් හැදුවා. හරිද? දැන් හිතමුකෝ මෙහෙම කියලා. දැන් අපි ප්‍රශ්න 10ක් දැන් මම කියන්නේ එක ඉස්සර 10 දක්වා කියලා 10ම හදාන්නේ නැහැ. දැන් ඔබ ක්‍රමයේ දන්නවා. ප්‍රශ්න 10 හදන්න. රයිට්. මම දැන් තව සෙක්ෂන් එකක් කඩා ගන්නවා. ඔන්න දැන් තව සෙක්ෂන් එකක් කඩුවා. ඒකේ මම දැන් මාතෘකාව දැන් ඒක හිතන්නකෝ මම දැන් ලියනවා මෙහෙම කියලා මේ. මම ලියනවා ප්‍රශ්න අංක 11 සිට 20 දක්වා. නේද? කෙටි පිළිතුරු සපයන්න කියලා මේ. කෙටි පිළිතුරු සපයන්න කියලා ඕනේ. දැන් ඒතකොට අපි අර උත්තර හතර දෙන්නේ නැහැ. දැන් උඩ ප්‍රශ්න 10 උත්තර දෙනවානේ. දැන් මේ ප්‍රශ්නවල අපි උත්තර දෙන්නේ නැහැ. හරිද? දැන් ඔන්න මෙතන description වලට ලියන්න පුළුවන්. ඒ වගේ උපදේශක් ලියන්න පුළුවන් ඕනනේ. මම එහෙම ලියන්නේ නැහැ. දැන් යනවා add question කියන එකට. දැන් මෙන්න මෙතනදී හැබැයි පුංචි දෙයක් අපි මතක තියාගන්න ඕනේ. දැන් අපි ළමයාට තමයි උත්තර ලියන්න කියන්නේ. දැන් මම කියලා හිතන්නකො මෙහෙම කියලා මම දැන් ඔන්න ප්‍රශ්නයක් ටයිප් කරන මෙහෙම. මේ ශ්‍රී ලංකාවේ ජාතික නේද? සත්වයා කවුද කියලා ඔන්න මම දැන් ප්‍රශ්නයක් ටයිප් කළා. දැන් මේක උත්තර දෙන්නේ නැහැනේ මම ලියන්නේ නැහැ ටයිප්. ළමයාට උත්තර එහෙනම් මෙතන මල්ටිපල් චොයිස් කියන එකට අපි තෝරගන්න ඕන මොකද්ද? ෂෝට් ආන්සර් කියන එක තෝරගන්න ඕන. ඒ විතරකුත් නෙවෙයි. තවත් හරි වැදගත් දෙයක් මෙතන තියෙනවා. ඒ තමයි අපි දැන් මම කියන්නේ දැන් හරි ළමයා උත්තර දීලා සබ්මිට් කළාට පස්සේ එයාට ලකුණු ටික පේන්න ඕන කියලා. එතකොට මෙන්න මේ જાතියේ ප්‍රශ්න හදද්දී අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ කියන්නේ ෂෝට් ආන්සර් විදිහට ළමයා උත්තර ලියන ඒ ළමයා මොකක් ලියයිද දන්නේ නැහැ. දැන් අරකනම් අපි දුන්නා මහවැලි ගඟ එහෙම දුන්නා. දැන් මේකේ ජාතික සත්වයා කවුද කියන එකට ළමයා මොන උත්තරේ ලියයිද කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා ළමයා ලියයි කියලා හිතන හැම නිවැරදි පිළිතුරක්ම අපි correct answer හැටියට මෙතන add කරලා තියන්න ඕන. දැන් මම මේ answer කියන එකට ගියාට පස්සේ මේ බලන්න මෙතන දෙනවා add correct answer. දැන් හිතමු අපේ ජාතික සත්වයා දඬු ලේනානේ. ඒ නිසා ඔන්න මෙහෙම මම මෙහෙම ලියනවා. අනේ දැන් එක ළමයෙක් ලියන්න පුළුවන් කියලා හිතලා මෙහෙම දයන්න ලියලා මේ දඬු ලේනා කියලා ඔන්න දැන් ඔහොම ලියයි කියලා හිතනවා. තව ළමයෙක් ලියන්න පුළුවන් මෙහෙම. මම ලියනවා මේ දඬු ලේනා කියලා එකටම ලියනවා. ඒත් හරිනේ. දැන් අපි මන් දන්නේ හරි දඬු ලේනා කියලා ඔන්න ඔහොම ලියන්න පුළුවන්. මම තව විදිහ ළමයෙක් ලියන්න පුළුවන් මෙහෙමත් මේ බලන්නකො. දඬු ලේනාය කියලා යයන්නකුත් දානවා. මේ දඬු ලේනාය කියලා. තව ළමයෙක් ලියන්න පුළුවන්. දැන් මෙතන මම අර ඩූ අකුර සංඥක කරලා නැහැ. එයා එහෙමත් ලියනවා දැන්. මේ මොන දැන් සංඥක කෑලකුත් දාලා. දඬු ලේනා කියලා ලියනවා. තව ළමයෙක් ලියනවා සංඥක කෑල්ලක් දාලම දඬු ලේනාය කියලා ලියනවා. අන්න ඔය විදිහට මම එක කිව්වේ දැන් ගුරුවරයා ළමයා ලියයි කියලා හිතන හැම නිවැරදි පිළිතුරක්ම correct answer හැටියට මෙතන දෙන්න ඕන. ඉතින් මෙන්න මේ ඕනම උත්තරයක් ළමයා ලියලා තිබ්බොත් ලකුණු ලැබෙනවා. මීට පිටින් මොනවා හරි එක දශමයක් හරි පිටින් ලියලා තිබුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකයි මට දැන් කියන්න ඕනුනේ මේ කෙටි පිළිතුරු ලියන જાතියේ ප්‍රශ්නවලට හදනවා නම් ටිකක් වඩා සැලකිලිමත් වෙන්න ඕන. හේතුව තමයි අර මේක ඔටෝ කරෙක්ට් කියන්නේ උත්තර පත්‍රේ බැලෙන නිසා ළමයට ලකුණක් ලැබෙන නම් මේක අපි අර ළමයා
ලියයි කියලා හිතන හැම නිවැරදි පිළිතුරක්ම මේ විදිහට දෙන්න ඕන. හරි දැන් ඔන්න මම මේ විදිහට උදාහරණයක් දුන්නේ. ඊට මම මෙතනින් කරේක්ට් උත්තර ලකුණු දෙනවම 2 ගානේ තියලා මෙතන ඩන් කරනවා. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙකුත් හරි මම මේකත් දැන් රික්වයර්ඩ් එකත් ඔන් කළා. ඔන්න දැන් නේද? දැන් මේකේ නම් අපි උත්තර සෆල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි උත්තර දෙන්නේ නැති නිසා. ඒ නිසා ඔන්න ඔය විදිහට අපිට පේපර් එකක් හදන්න පුළුවන්. දැන් මේකේ අපි ඊළඟ වීඩියෝ එකේදීත් කතා කරනවා කොහොමද පින්තූරයක් දීලා මේ කොහොමද ප්‍රශ්න පත්‍ර මේ ප්‍රශ්නයක් අහන්නේ මේ වගේ දේවල් ටිකක්. ඒතකොට එහෙනම් ඔන්න අපි පේපර් එකක Google ෆෝම් එකක් හදන එකේ මූලිකම දේවල් ටික කරා. දැන් බලන්නකො මම දැන් සෙක්ෂන් කිහිපයක් කැඩුවානේ. අර මම ඔබට කිව්වා අර show progress bar කියන එක. දැන් අපි මේ preview කියන එකට ගිහිල්ලා ක්ලික් කරොත් ඔන්න දැන් මම පේපර් එක බලන්න හදන ළමයාට ලැබුණාම කොහොමද කියලා. දැන් බලන්නකො පේපර් එක ලැබෙනකොට අර show progress bar එකට මොකද වෙලා තියෙන්නේ කියලා මේ කළු පාට දිග තීරුවක් පොඩ්ඩක් ෆිල් වෙලා තියෙනවා. මේ ඒ කියන්නේ දැන් අර පිටු 4ක් සෙක්ෂන් 4ක් විතර තියෙනවා. ඒ 4 යනකොට තමයි මේ bar එක ෆිල් වෙන්නේ. ඉතින් ඔන්න දැන් මම මේ නේද? right. හරි. දැන් මම මෙතනින් ඒ කියන්නේ මෙතන මේ දෙකක් දැන් අර මම දුන්නේ මුලින්ම නම ඊළඟට තමයි මේ පන්තිය තෝරන්න දුන්නේ. හැබැයි මෙතන අර අපි අර සෆල් ක්වෙස්චන් ඕඩර් දුන්නානේ. ඒ නිසා මෙයා මේ දෙකත් සෆල් කරලා තියෙන්නේ මේ සෙක්ෂන් එකේ. ඉතින් ඕන නම් ඒක වෙන්නේ නැති වෙන අපිට හදන්න පුළුවන්. නම කියන එක සෙක්ෂන් එකකට හදනවා. පන්තිය වෙනම සෙක්ෂන් එකකට හදලා. ඒතකොට මේක මේ ප්‍රශ්නේ මග ඇරෙන්න පුළුවන්. දැන් මම මෙතනින් පන්තිය තෝරනවා. මෙතන නමක් මොකක් හරි දීලා මම next කරනවා. මේ බලන්න. දැන් බලන්න. දැන් ඔන්න ඊළඟ සෙක්ෂන් එකටත් ඇවිල්ලා තියෙන්නේ අර කෙටි පිළිතුරු අර බහුවර්ණ ප්‍රශ්න ටිකට. මම දැන් අර show progress bar එකේ දැන් ටිකක් ඉස්සරහට ගිහලා. දැන් බලන්න ප්‍රශ්න සෆල වෙලාද නැද්ද කියලා. මේ අපි දැන් හැදී මුලටම හැදී උසම කන්ද කුමක්ද කියන එක. දැන් බලන්න මෙයා දෙන්නේ කැලණි ගඟ අර ගඟේ ප්‍රශ්නේ දෙන්නේ. අන්න ওই විදිහට අපිට පුළුවන් එහෙමනම් ෆෝම් එකක් හදන්න පුළුවන් ওই විදිහට. මූලික තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. තව මේකේ ගොඩක් වැඩ ඉගෙන ගන්න තියෙනවා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ටික කතා කරනවා. ඉතින් ඒ නිසා මේක බලලා මේකේ දැන් අපි තාම ඉගෙන ගත්තේ නැහැ මේ පේපර් එකේ ලින්ක් එක අරගෙන කොහොමද ළමයාට දෙන්නේ ලින්ක් එක කියලා. ඉතින් ඒ ටිකත් අපි කතා කරන්න ඕන. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. සිළු දනාම ඊළඟ වීඩියෝ එක ලැබෙනකම් මේ ටික ප්‍රැක්ටිස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. එහෙනම් සිළු දනාට ජය ප්‍රාර්ථනා කරනවා.